konnichiwa. මගේ නම ගීලිනි. මම JFT එකේ 237ක් කරගත්තා. ලැන්ග්වේජ් JFT එක කරන්න මේ තමයි කරේ. මම 7 වෙනි බැච් එකේ හිටියේ. JFT එක සාමාන්‍යයෙන් listening ඒ ටික දැන් අපි පේපර් එක ගත්තාම ඉරදොරි ඔයගොල්ලෝ ඉරදොරි පොත දෙක ඉරදොරි පොතට සමානව තමයි listening තිබෙන්නේ. ඒතකොට reading ඒ ටික තිබ්බේ. එතකොට හැමදෙස්සෙම ඉරදොරි පොතේ තියෙන listening reading ටික ටැග් විදියට දාලා හැමදෙස්සෙම අහන්නේ ඒක සමානව තමයි පේපර් එකේ තිබ්බේ. ඒතකොට කාංචි නම් බලද්දී මම අර ෆ්ලෑෂ් කාඩ් එක වගේ හදාගෙන ඒක හැමදෙස්සෙම බැලුවේ. ඔඩියෝ ටැග් ටික එතකොට රීඩින් පාර්ට් එක හොඳටම කරගන්න පුළුවන් ඉරදොරි පොතන හරියටම බලන්න. ගොඩක් දුරට ඉරදොරි පොතන දෙක තුන පොතේ තමයි ඇවිල්ලා තිබුණේ ගොඩක්. ඒක එන්නේ මේක කරන්න පුළුවන්. කරපුවා උදාහරණ උදාහරණ දෙන ඒගොල්ලෝ මේ කියන දේවල් වලින් ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එකන දේවල් එකතු කරගන්න. ඔයගොල්ලෝ මෙයා පාඩම් කරනකොට ක්ලාස් සදාගෙන කරනකොට ඒක කොහොමද සෙන්සිටිව් දෙනවා. ඒ නිසා ඒවා හරියට මේ ගයිඩ්ලයින් ෆලෝ කරන්න. මෙයා හරියට ෆලෝ කරා ඔයාලට පුළුවන් ඊළඟ ක්ලාස් එක වඩා ගන්නාම අලුත් තමයි ගන්න ඕන වාහනේ ඒක ඔයාලට පුළුවන් මේ වගේ මම මේ විදිහට තමයි සාකච්ඡා කරන්න කියලා කියන්නේ. උනා මොකද සුද්ධේ වාදයටම